සංගීතය වෙන්න පුළුවන්, ක්‍රීඩාව වෙන්න පුළුවන්. ඒක පියවරෙන් පියවර දියුණු කරනවා වගේම මේ කියවීමේ පුරුද්දත් ක්‍රමානුකූලව දියුණු කරන්න ඕනේ දෙයක්. මේ සඳහා අපි හඳුනලා දීලා තියෙනවා ලොකු පොත්. ලොකු පොතක් කියන්නේ මේ ඔබට පේනවා මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයේ පොතක්. පොත ඇතුලේ තියෙන්නේ ලොකු චිත්‍ර 80%ක් 90ක් 95ක් විතරම තියෙන්නේ චිත්‍ර. ටෙක්ස්ට් එක එහෙම නැත්නම් පෙළ තියෙන්නේ ඉතාමත් පොඩ්ඩයි. මේ පොත කියවන්නේ කවුද? මේ පොත කියවන්නේ ගුරුතුමිය. කතන්දරයක් කියනවා කියලා කියන්නේ ටීචර් එතකොට අංග චලනය ඉදිරිපත් කරමින් ඉතාමත් ආකර්ෂණීය විදියට හඬ පාලනය කරමින් යම්කිසි නාට්‍යමය ආකාරයකින් ඉදිරිපත් කිරීමක් වෙන්න පුළුවන්. ඒක අපි කියනවා ස්ටෝරි ටෙලින් එක. කතන්දර කීම. මම හිතන්නේ අපේ ගොඩාක් පෙර පාසල්වල අපේ ගුරු බවතුන් මේ දේ කරනවා. හැබැයි මේ ශබ්ද නගා කියවනවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. නැත්නම් හඬ නගා කියවනවා කියන්නේ වෙනස් දෙයක්. අපි කියනවා read aloud කියලා. එතකොට කරන්නේ මේ පොතෙන් පිට යන්නේ නැතුම් ක්‍රමානුකූලව මේ පොතේ අන්තර්ගතය දරුවන්ට කියලා දෙන එක. අපේ රටේ සිංහල භාෂාවෙන් ලොකු පොත් අපිට වෙළඳපළේ ලබා ගන්න තිබුණේ නැහැ. ඉතින් IBMC ආයතනයේ විදිහට අපි ලොකු පොත් පෙළක්ම කරලා තියෙනවා. 15ම එකිනෙකට වෙනස්. සිතුවම් ශෛලිය ගත්තත් එහෙම නැත්නම් කතා සංකල්පය ගත්තත් හැම දෙයක්ම වෙනස්. මේ අලිය ඔබට හොඳින් පේනවා. ඒ වගේම මේ පොත් පෙළේම තවත් තැනක මේ බලන්න කොහොමද මේ අලිය. එතකොට එකම පොත් පෙළක ළමයාගේ පරිකල්පනයට, ළමයාගේ නිර්මාණශීලී චින්තනයට මොනතරම් දායකත්වයක් ලැබෙනවා. මේ ලොකු පොත්වලට අපිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා පුස්තකාල පොතක් විදිහට. ඒ වගේම සතුටින් කියන්න කැමති ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේත් අනුමැතිය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තම සාජා ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා, ඊළඟට නිව් දිල්ලි ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා, චෙන්නයි ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා, බීජිං ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා මේ හැම එකකටම අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ ඔබට පේනවා මේවා මේ වෙනත් භාෂාවලට මේ විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. මේ තියෙන හින්දි භාෂාව, ගුජරාටි, ඊළඟට නේපාලේ, ඒ වගේම අපි සාමාන්‍යයෙන් අපේ රටේ හැම පොතක්ම පබ්ලිෂ් කරනකොට අපි දෙමළ භාෂාවෙනුත් පරිවර්තනය කරලා තියෙනවා. මේ පොත් දෙමළ භාෂාවෙනුත් ගන්න පුළුවන්. ලොකු පොත් තිබුණාට ලොකු අකුරු පොත් කියලා જાතියක් නැහැ. පොත ලොකු වුණාට පුංචි ළමයා කියවන්නේ ලොකු අකුරු නෙමෙයි. පින්තූරයි. එතකොට පින්තූර පොත්වල පින්තූර ප්‍රමාණය තමයි වැඩි කරන්නේ.